අනේ බබා මේ කටත් කන්නකෝ. තවමත් ඔයාගේ බබාගේ බර අඩුයිද? ඊළඟ මාසේ බර කිරන්න යන්න බයෙන් දින්නේ. එහෙනම් බලන්නකෝ මේ වීඩියෝ එක. දැන් ඔයාගේ බබාගේ වයස කීයද? සාමාන්‍යයෙන් පළවෙනි මාස 6 දී අනිවාර්යයෙන්ම මව්කිරි විතරයි පොඩි දරුවෙකුට දෙන්න අවශ්‍ය වෙන්නේ. සම්පූර්ණ ආහාර සහ පෝෂණ ගුණය මව්කිරි වලින් ලැබෙනවා. අපි මාස 6න් පස්සේ තමයි අමතර ආහාර හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ අවුරුද්ද වෙනකොට ඔයා වැඩිහිටි ආහාර වේලකට දෙන තත්වයකට ඔයාගේ දරුවව ගේන්න ඕනි. ගොඩාක් අම්මලා කියන කතාව තමයි කිරි දෙන කාලේ නම් බබා බෝලේ වගේ හිටියා කියලා. සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දෙත් බබා හොඳට මහතට ඉන්නවා. හැබැයි මේ ආහාර පටන් ගත්තට පස්සේ තමයි මේ දරුවගේ බර අඩු වෙන්නේ. මොකද මේ දරුවා කන්නේ නැහැ. කන්න දුන්නත් බර වැඩි වෙන්නේ නැහැ. මොකද්ද මේ ප්‍රශ්නේ? පළවෙනි දේ තමයි දරුවෙකුට බඩගින්න තියෙන්න ඕනේ ආහාර ගන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ අඩුම ගානේ පැය 2-3ක් අතර දරුවා බඩගින්න තියන්න ප්‍රධාන ආහාර වේලකට කලින් කියලා. ඔයාලා කරන සමහර වැරද්දක් තමයි මව්කිරි ටික එහෙම නැත්නම් බිස්කට් එකක් දෙන එක. කන්න කලින්. හැබැයි ඒක වැරදි ක්‍රමයක්. දවසකට දරුවෙකුට ආහාර වේල් කීයක් ඕනේ වෙනවද? සාමාන්‍යයෙන් අපි කියන්නේ ප්‍රධාන ආහාර වේල් 3කුත් ඊට අමතරව තව ආහාර වේල් 2කුත් දෙන්න කියලා. ආහාර ගැනීම පුරුද්දක්. ඉතින් මේ පුරුද්ද ඇතිකරන්න හැමදාම එකම වෙලාවට මේගොල්ලන්ට කවන්න ඕනි. ඔයා බලන්න මේ ක්‍රමයටද ඔයාලත් බබාලට කවන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි උදේම බබාව උදේ 7ට අවදි කරන්න කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. එතකොට එයාට වොෂ් එකක් දාලා දත් මද්දවනම් දත් මද්දවලා ඒගොල්ලන්ව උකුරතල් කරලා සාමාන්‍යයෙන් 7:00ත් 8ත් අතර ප්‍රධාන ආහාර වේල එහෙම නැත්නම් උදේ ආහාර වේල බබාට දෙන්න ඕනි. ප්‍රධාන ආහාර වේලට ඒ කියන්නේ උදේ ආහාර වේලට සමබර ආහාර වේලක් දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි බත්නේ දෙන්නේ. එතකොට බත් එක්ක එළවලු සහ ප්‍රෝටීන් අඩංගු මස් මාළු බිත්තර ඒ වගේ දේවල් එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් 7:00ට හෝ 8ට අපේ බබාට කැව්වා. ඊළඟ ආහාර වේල දෙන්නේ කීයටද? ඊළඟ ආහාර වේල අපි අමතර ආහාරයක් විදිහට සාමාන්‍යයෙන් 10ත් 10:00ත් අතර තමයි අපි ගන්න කියන්නේ. මේවට මොනවද එකතු කරගන්න ඕනේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ අලගෙඩියක් තම්බලා නැත්නම් බතලාලයක් තම්බලා නැත්නම් කඩල ටිකක් නැත්නම් හාල් වලින් හදපු අග්ගලා ගුලියක් ඒ වගේ දෙයක් දෙන්න පුළුවන්. ඔන්න අපි පළවෙනි අමතර ආහාරය සහ ප්‍රධාන ආහාර වේල අපි ඉවර කළා. ඔන්න අපි ඊට පස්සේ 12:00ටත් 12:00 නැත්නම් 12:00ත් එකත් අතර දෙවනි ප්‍රධාන ආහාර වේල ලබා දෙනවා දරුවට. ඊට පස්සේ ආපහු 3:00ට 4ට විතර නැවතත් දෙවනි අමතර ආහාර වේල ඒගොල්ලන්ට දෙන්න ඕනි. ඊට පස්සේ 7:00ත් විතර වෙනකොට අපිට තුන්වෙනි ප්‍රධාන ආහාර වේල දරුවට දෙන්න පුළුවන්. ඔයා දැක්කද මේකේ රටාවක්? අපි හැම අමතර ආහාර වේලක් සහ ප්‍රධාන ආහාර වේලක් අතර පැය 2ක් අනිවාර්යයෙන්ම තිබ්බා. ඒ මොකටද? ඒ දරුවට බඩගිනි වෙන්න. මේ විදිහට ඔයත් දරුවට ආහාර දෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ කාලසටහන ඔයා හදාගන්න ඕනි. නැත්නම් නම් දරුවගේ බර වැඩි කරගන්න වෙන්නේ නැහැ. එතකොට මව්කිරි දෙන්නේ කොයි වෙලාවටද? සාමාන්‍යයෙන් මාස 6න් පස්සේ මව්කිරි කියන්නේ අමතර ආහාර වේලක් විදිහට තමයි යන්නේ. ගොඩක් වෙලාවට අපි කියන්නේ ප්‍රධාන ආහාර වේලට පස්සේ තමයි මව්කිරි ටිකක් දෙන්න කියලා. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? දරුවා මව්කිරි බීලා හොඳට බඩ පුරව ගත්තට පස්සේ දරුවට ප්‍රධාන ආහාර වේල ගන්න බඩේ ඉඩක් නැතුව යනවා. ඉතින් ඒ වැරද්ද නම් කවදාවත් කරන්න එපා. එතකොට දරුවට බිස්කට් එකක් එහෙම දුන්නට කමක් නැද්ද? එහෙම කියලාත් සමහර අම්මලා අහලා තිබුණා. කොයි වෙලාවකවත් බිස්කට් දෙන්න එපා අමතර ආහාර වේලක් විදියට. මොකද බිස්කට් වල තියෙන සීනි නිසා ඉක්මනට බඩ පිරෙනවා. ඊට පස්සේ වඩ ප්‍රධාන ආහාර වේල කවදාවත් දෙන්න වෙන්නේ නැහැ. ඒකයි ඔයාගේ දරුවගේ බර අඩු වෙනවා ඇත්තේ. ඊළඟට බබාලට කවනකොට කොයි වෙලාවකවත් ෆෝන් එක ටීවී එක ඒ වගේ දේවල් දාලා බබාලට කවන්න එපා. මොකද දරුවෝ ආහාර දකින්න ඕන. ඒ පාටවල් දකින්න ඕන. එතකොට තමයි බබාට කෑම දැකලා බඩගින්න එන්නේ. ඉතින් මේ දේ කොයි වෙලාවකවත් කරන්න එපා. හැම වෙලාවෙම පුළුවන් තරම් එයාට ආහාර පෙන්න කවන්න. ඊට අමතරව ඒ ගෙදර තව පොඩි දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්වත් එකතු කරගන්න මෙයාට කවන වෙලාවට. මොකද අනිත් අය දකින්නකොට
කවනවා දකිනකොට සහ කනවා දකිනකොට දරුවෝන්ට බඩගින්න එනවා. ඒ වගේම තමයි ඒගොල්ලොත් අනිත් අය තරම්ම හොඳට කන්න පුරුදු වෙනවා. ඉතින් මේ දේ හැම වෙලාවෙම කරන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි දරුවන්ට බලෙන් කවන්න යන්න එපා. ඒගොල්ලෝ අඬද්දි, ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරද්දි කවන්න යන්න එපා. මොකද සමහරට ඒගොල්ලන්ට බඩගින්න නැතුව ඇති. නැත්තම් ඒගොල්ලන්ට වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඉතින් ඒ නිසා ඒ වෙලාවට චුට්ටක් දරුවට ආදරය පෙන්නලා හුරතල් කරලා පොඩි වටේ පිටේ පෙන්නලා වඩාගෙන ඉඳලා ඊට පස්සේ පොඩ්ඩක් ඒක අමතකුණාට පස්සේ තමයි දරුවට කවන්න ඕනේ. නැත්තම් දරුවාගේ මොලේ හැම වෙලාවෙම ඒක හිංසනයක් විදිහට දකිනවා. ඊට පස්සේ එයාට හැම වෙලාවෙම කවනකොට තරහ යන ගතිය නැත්තම් අකමැත්ත ප්‍රකාශ කිරීම වගේ දේවල් වැඩිපුර කරනවා. එතකොටත් වෙන්නේ බබා කන එක ටිකක් හොර වෙන එක. ප්‍රධානම දේ තමයි එකම ආහාර වට්ටෝරුව හැම වෙලාවෙම දරුවාට දෙන්න එපා. ඒකට විවිධ රස ඇති ආහාර එකතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විවිධ ආකාරයෙන් විවිධ රටාවකින් එහෙම නැත්තම් පාට වෙනස් කරලා දරුවාට පිළිගන්වන්න. ඒකට තමයි පොඩි උන් ගොඩාක් ආස වෙන්නේ. තවත් එක් කාරණයක් ඔයාලට මතක් කරන්න ඕනේ. බබා පුළුවන් තරම් ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. සෙල්ලම් කරන්න දෙන්න, ඒගොල්ලන්ට පණින්න, දුවන්න, ඒ හැම දෙයකම ඉඩ දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි වෙලා බඩගින්න වැඩි වෙනවා. ඒකත් ආහාර රුචි ඇති කරන්න පුළුවන් එක ක්‍රමයක්. ගොඩක් කට්ටිය අහලා තිබුණා දරුවගේ ප්‍රධාන ආහාර වේලටත් අමතර ආහාර වේලටත් එකතු කරගන්න ඕන ආහාර වර්ග මොනවද කියලා. එහෙම නැත්නම් ආහාර වට්ටෝරු ගැන. මේක මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.